ආයුබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් අද දවසේ සමන්ති කිචන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දේශ විදේශ ආදරණීය සොයිසොයියන් සියලුම දෙනාට. ඉතින් අපි අද දවසේ හදාගන්න යන්නේ රසවත් පීසා එකක්. හැබැයි මේක අලුත් විදිහකට වෙනස් විදිහකට හදන පීසා එකක්. හිතන ගමන් ඕනම කෙනෙකුට හදලා කන්න පුළුවන් පීසා එකක්. ලංකාවේ ඉන්න අයට විශේෂයි. ඔයාලටත් හදලා කන්න පුළුවන්. පාන් පිටි ඕනෙම නැහැ. පාන් පිටි කන්න අකමැති අය ඉන්නවනම් පීසා කන්න ආසයි නම් මෙන්න මෙහෙම පීසා එකක් හදලා ගන්න. ඉතින් ලොකු අයට කන්නත් පොඩි අයට කන්නත් ලොකු පොඩි සැමට මෙන්න මෙහෙම පීසා දෙකක් අද දවසේ අරගෙන එනවා. එකම වීඩියෝ එකේ ඉතින් අපි බලමු කොහොමද මේ පීසා දෙක හදාගන්නේ කියලා. වෙනද වගේම ආදරෙන් මතක් කරනවා මේ වෙනකොට සමන්ති කිචන් YouTube channel එක subscribe නොකරපු පරිශීලකයෙක් නම් ඔබ subscribe කරන්න, like කරන්න, comment කරන්න, මේ වීඩියෝ share කරන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් අද දවසේ අපි හදාගමු මෙන්න මේ වගේ පීසා එකක්. ඉතින් මෙන්න මේ පුංචි අලගෙඩි දෙකෙන් තමයි ලොකු පීසා එකකුයි පොඩි පීසා එකකුයි දෙකක් හදාගන්නේ. ලොකු අයට ලොකු එකක්, පොඩි අයට පොඩි එකක්. ඉතින් කොහොමද බලමු මේ පීසා එක හදාගන්නේ. මෙන්න මේ විදිහට අලපෙති ටික එකම ප්‍රමාණයට කපා ගන්න අමතක කරන්න එපා. ඒක විශේෂයි. ඉතින් මෙන්න මේ විදිහට බලන්න මම අලගෙඩි දෙකේම පෙති ටික එකම ප්‍රමාණයට කපලා ගන්නවා. ඔයාලට මීට වැඩිය පීසා හදා ගන්න ඕන නම් මේ දාන අල ප්‍රමාණය වැඩි කර ගන්නත් පුළුවන්. මම අද දවසේ හදන ප්‍රමාණයට මට මෙන්න මේ අලගෙඩි දෙක ප්‍රමාණවත්. ඉතින් ඒක නිසා මම මේ දෙක මේ විදිහට කපලා ගන්නේ. ඔයාලගේ අවශ්‍ය ප්‍රමාණය වුණා මේ අල අඩ වැඩි කර ගන්න පුළුවන්. ඉතින් කවද හිතුවේ අර්ථාපලල් ගෙඩියකින් දෙකකින් මෙන්න මේ වගේ රසවත් පීස් එකක් හදලා ගන්න පුළුවන් කියලා. හැබැයි පුළුවන් කන්න. අද මම හදනවා අර්ථාපලල් වලින් මෙන්න මේ වගේ රසවත් පීස් එකක්. පාන් පිටි කන්න කැමති, පිටි කන්න හොඳ නැති අය ඉන්නවා, අගුණ අය ඉන්නවා, නොකන අය ඉන්නවා. ඉතින් හැමෝම වෙනුවෙන් මොනම හෝ ප්‍රශ්නයක් නිසා පාන් පිටි කන්න නැත්නම් මෙන්න පීසා කන්න ආසයි නම් මේ විදිහට හදලා කන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිම රසට තිබුණා, රහයි. මේ විදිහට හදන්න අපිත් හදලා කනවා. ඉතින් මට හිතන මේ වීඩියෝ එක ඔයාලටත් අරගෙන එන්න. මෙන්න මේ වගේ අපි කරන්නේ අලපෙති ටික සෝද ගන්නවා. ඊට පස්සේ කිචන් ටවල් එකක් එල්ලලා මෙන්න මේ වගේ ඔක්කොම අලපෙති ටික එකට අතුර ගන්නවා මේ විදිහට. ඊට පස්සේ අපි මේකේ තෙත මාතු කර ගන්න ඕන. මොකද මේ අලවල තෙත ගතිය තියා ගන්න බෑ. තෙත ගතිය තිබුණොත් අපිට පීස් එක හදද්දී ඒක ටිකක් අපහසු ඉක්මනට හදා ගන්න බැරි වෙනවා. මෙන්න මේ විදිහට තෙත මාතු කරලා ගත්තම තමයි මේක හරියම ක්‍රමයේ. ඉතින් මෙන්න මේ වගේ තැටියකට මම බේකින් පේපර් එකක් අපලා අරන් තියෙනවා තැටිය ප්‍රමාණයට. ඒකට මේ වගේ මම බටර් ටිකක් තමයි මෙන්න මේ විදිහට තවර ගන්න බේකින් පේපර් එක උඩ. මොකද අපිට අලපෙති ටික මේ බේකින් පේපර් එක උඩ තියලා බේක් කර ගන්න අවශ්‍ය කරන නිසා ඔන්න පොඩි එකක් තියෙනවා. පොඩි අයට පොඩි එකක්, ලොකු අයට ලොකු එකක් කිව්වා. ඉතින් ඒ වගේම ඒකේ තර වගේම බේකින් පේපර් තමයි මම ඒක උඩ බටර් ටිකක් තවර ගත්තේ. මෙන්න මේ විදිහට ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු තමයි බේකින් පේපර් එක උඩ තවරපු බටර් උඩට ඉහගත්තේ. ඊට පස්සේ ඒ උඩින් මම කරන්නේ මෙන්න මේ වගේ අපි කපාගත්තු අලපෙති හරියටම අතුර ගන්න ඕනේ. මේකේ අපි දැන් චීස් දානකොට ඒක මේ අලපෙතිත් එකට එකතු වෙලා අපිට පීස් එකක ආකාරයට මේක ගන්න පුළුවන් වෙන්න. ඉතින් බලන්න මෙන්න මේ විදිහට හරියට අලපෙති ටික අතුර ගන්න. ඒක අමතක කරන්න එපා. හරියට මේ වැඩි කරගන්න ඕන නැත්නම් අවුල් යනවා. සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට අපි අලපෙති ටික දැම්මා. දැන් මේකට මම කරන්නේ පීසා සෝස් එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් normal පීස් එකක් හදන විදිහම තමයි. වෙනසකට තියෙන්නේ පාන් පිටි පාවිච්චි කරන්නේ නැහැ. ඩෝ එකක් හදාගන්න නැති එක විතරයි. ලුණු කුඩු ගම්මිරිස් කුඩු නැවතත් ඉහ ගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ පීසා වලට දාන පීසා සෝස් එකක් තමයි මේක. මේක කඩින් ගෙනාපු සෝස් එකක්. ඒකයි මම කිව්වේ ඉක්මනට හදාගන්න කැමති අයට මෙන්න මේ විදිහට හදාගන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න කාර්යබහුල වෙලාවක ඕනම කෙනෙකුට අපේ සොයරියන්ට උනත් ලංකාවේ හරි පිටරට ඉන්න කෙනෙක් නම් රහට ගුණට කන්න නම් මෙන්න මේ වගේ පීස් එකක් කොච්චර කාර්යබහුල වුණත් ශනිකව හදාගන්න පුළුවන්. බලන්න ගොඩක් වෙලා යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි මේ ටික තවර ගන්නවා. සෝස් ටික සම්පූර්ණ. ඊට පස්සේ මම මොසරෙල්ලා චීස් ගොඩක් නෙවෙයි යම් පොඩි ප්‍රමාණයක් මෙන්න මේ වගේ 3ට ඉහලා තමයි මේක බේක් වෙන්න oven එකට දාන්නේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕන oven එකේ ඒක බේක් වෙන්න දානකොට උඩයි යටයි දෙකම දාලා ඊට පස්සේ චීස් එක අර යන්තම් දාපු චීස් ටික ඒක අර දිය වෙන ගතියට එනකොට උඩ ඕෆ් කරලා යට පැත්තේ විතරක් බේක් වෙන්න දෙන්න අලපෙති තැඹෙනකන්. ඒ අතරතුර මම මෙන්න මේ විදියට පොඩි පීසා එකටත් මිනි පීසා එකටත් ඔන්න අවශ්‍ය කරන જાති එකතු කරගෙන මේ විදිහට තැටියට දාගත්තා. ඉතින් මෙන්න මේ තියෙන්නේ අපි අර කලින් දාගත්තු පීසා එක. දැන් මම මේ වෙලාවේ මේක උඩට මේ විදිහට
එකතු කරගන්නවා නැවතත් ජෙමන්. මම ඉස්සෙල්ලා ජෙමන් මොසරෙලා චීස් අරබ් භාෂාවෙන් කියන්නේ ජෙමන් කියලා. ඉතින් එකතු කරගත්තේ යන්තමට මෙන්න මේ අලපෙතිත් එක්ක එකතු වෙලා එකට ඇලිලා තියෙන්න ඕන නිසා ඒක ඒ විදිහට වුණා. ඉතින් දැන් අපිට නෝමල් විදිහටම අල චීස් දාලා ඊට පස්සේ ඔයාලා කැමති දේවල් ලංකාවේ කෙනෙකුට නම් මේකට එකතු කරගන්න පුළුවන් කැච්චප් වලින් සෝස් වෙනුවට දාලා මාළු මිරිස් පෙති කපලා දාලා ලෝණු කපලා දාලා ඔයාලා කැමති જાති එකතු කරලා ගන්න පුළුවන්. මතක් කරන්න ඕනේ ඒක විශේෂයෙන්ම ඕන ලංකාවේටත් පීස් හදලා ගන්න පුළුවන් ආකාරය කිව්වා. ඉතින් මෙන්න මේ විදිහට එකතු කරගෙන අපි මේක නැවත වාරයක් අවන් එකේ දාලා බේක් කරගන්නවා. මෙන්න මේ විදිහට බලන්න. ඉතින් මේක ඊටමත් රසට ඊටමත් ඉක්මනින් ඊටමත් ගුණවත් පීස් එකක්. මේක තෝරගන්නේ ඔලිව් ගෙඩි. ඇට ඉවත් කරගත්තු ඔලිව් ගෙඩි තමයි මේ තියෙන්නේ. කළු පාට ඔලිව්. ඉතින් ඕන මැද පෙරදිග ඉන්න හෝ මැද පෙරදිග නෙමෙයි විදේශ රටවල ඕනම කෙනෙකුට අපේ ආදරණීය සොයසොයරන් හැමෝටම ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක් තමයි මේක. මෙන්න මේ අල එක මම කලින් චුට්ටක් අවන් එකේ තියලා මෙන්න මේ විදිහට තෙත ගතිය හෙන්දලා ගත්තේ මේ තැටිය පොඩි පීස් එකකට. මොකද මම ඒක කැච්චප් දාලා හදන නිසා මෙන්න මේ විදිහට කැච්චප් එකතු කරගෙන නැවතත් මම කරන්නේ ඒකට මොසරෙලා චීස් එකතු කරගන්න එක. මොකද මේ මොසරෙලා චීස් එක දැන් එකතු වෙලා අපිට ගොඩක් වෙලා යන්න ඕනේ. මොකද මේ අල එක තැම්බිලා තියෙන්නේ අලපෙති ඔක්කොම. ඒ නිසා මොසරෙලා චීස් එකතු කරගන්නවා. පොඩි බබාලට නිසා යාලා ගොඩක් දේවල් දාලා කන්න කැමති නෑ. ලෝණු ඒ වගේ. එතකොට මිරිස් කිසිම දෙයක් එයාලට ඕනේ මේ විදිහට. ඉතින් මේකට මෙන්න මේ විදිහට අපි ඔලිව් ගෙඩි ටිකක් තමයි එකතු කරගත්තේ. ඒ අතරතුර අපේ අනිත් පීස් එක රෙඩි වෙලා තියෙනවා. මෙන්න බලන්න ලොකුම පීස් එක ඔන්න ලොකු බබාලගේ පීස් එක රෙඩි වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔයාලට මේ විදිහට කපලා ගන්න පුළුවන් රසවත් පීස් එකක්. ඉතින් මේ පීස් වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා හිතෙනවා හැමෝටම. ඉතින් ආදරෙන් මතක් කරන්නේ නැවත වාරයක් සමන්ත කිචන් YouTube channel එක මේ වෙනකොට subscribe නොකරපු කෙනෙක් නම් ඔබත් subscribe කරලා like කරලා එකතු වෙන්න කියලා comment කරන්න ඔයාලගේ අදහස් උමාරු කරගන්න මේ වීඩියෝ share කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් බලන්න මෙන්න මේ වගේ රසවත් පීස් ගොඩක් අපි හදාගත්ත පොඩිම පොඩි අලගඩි දෙකකින් ඔයාලටත් මෙහෙම හදලා කන්න පුළුවන්. මෙන්න මේ ඉන්නේ පොඩි බබාලගේ පීස් එක මේ තියෙන්නේ. ඉතින් ඔන්න ඒකත් බලන්න රසට තියෙනවා. හොඳට බේක් වෙලා එහෙනම් ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියේ හැමෝටම නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන් ලැබේවා. ජය සතුට නිරන්තරයෙන් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන්